ඉතින් ඔයාලා අදත් සාදරයෙන් පිළිගන්නවා අපගේ YouTube channel එකට. ඉතින් අද අපි කතා කරන්නේ ඔන්ඩීන් නමැති 2009 වර්ෂයේදී රිලීස් වුණ ෆිල්ම් එක ගැනයි. අයර්ලන්ත මුහුදේ මාළුවල්ලමින් සිටි සිරකියුලිස්ට කවදාවත් නොහිතපු විදිහට මාළු දලකට ගහනු ළමයෙක් අහුණා. ඉතින් ඇයගේ සිහිය නැති වෙලා තිබ්බ නිසා සිරකියුලිස් කෘත්‍රිම සසනය දීලා හුස්ම ගැනීම පහසු කරනවා වගේම එම ගැහැණු ළමයට කැස්සක් ඇවිත් හුස්ම ගැනීමේ මාර්ගයේ පිරුණු වතුර ටික එළියට ආවා. පුදුමයක් ඉතින්. මෙච්චර වතුර පෙවිලා මොහු පන පිටින් නිස්ලිස් ගොඩමින් උදව් ඉල්ලන්න හැදුවත් මෙම ගැහැණු ළමයා තමන් හොඳින් කියනවා. ඒ වගේම එයා වෙන කිසිම කෙනෙක් දකින්න කැමති නෑ කියලා තමයි කියන්නේ. මේ වෙලාවේ ඇය මහා හයියෙන් තමයි එය කියන්නේ. මේ ගෑනු ළමයට ඇයගේ නමත් අමතක වෙලා නිසා අන්තිමට පොලිසියට කතා කරන එක නවත්වා එයා එයාගේ අම්මට අයිති වෙලා තිබුණු සිරකියුලිස්ගේ නිවසට එයාව එක්කන් යනවා. ඒ වගේම තමයි ඇයට කන්න දෙනවා. ඉන්පසු සිරකියුලිස්ට කරන්න වැඩක් තිබුණ නිසා මේ ගෑනු ළමයට මෙහි ඉන්න කියලා ඔහු ගෙදරින් පිටත් වෙලා යනවා. ඉන්පසු සිරකියුලිස් ඔහුගේ පරණ බිරිඳ වන මෝරිගේ නිවසට තමයි ඔහු යන්නේ. ගෙදරට ගිහින් ඇයගේ පුංචි දුව වන ඇනීව හොස්පිටල් එකට එක්කන් යනවා. ඇනීගේ වකුගඩු දෙකම වැඩ කරන්නේ නැති නිසා ඇයට සතියක් ගානේ හොස්පිටල් එකට ගිහින් ලේ පිරිසිදු කරන්න ගිහින් එන්න වෙනවා. එයාගේ වාරේ එනකම් කම්මැලි වෙලා ඉන්න සිරකියුලිස්ගේ දුව දැකලා සිරකියුලිස් එයාට කතන්දරයක් කියලා දෙන්න හදනවා. මේ කතාවේ විදිහට මාළු අල්ලන කෙනෙක්ගේ දැලකට ලස්සන ගැහැණු ළමයෙක් අසවන ආකාරය මෙතනදී කියන්නේ තමාට නොහුණු විදිහටය. කොහොම හරි ඇනී ඇය ප්‍රතිකාර ගන්න පස්සේ එයාට ලැබුණු ඉලෙක්ට්‍රික් රෝද පුටුව දැකලා ඇය පුදුම වෙනවා. වාගේම මේකේ තියෙන බටන් එක්ක සෙල්ලම් කරනවා. වාගේම එයාට ලැබුණු රෝද පුටුව දැකලා ගොඩක් සතුටු වෙනවා. ඉන්පසු සිරකියුලිස් ඇයව අම්මගේ ගෙදර ගාවට ගෙන යද්දී ඇලෙක්ස් හම්බ වෙනවා. ඇලෙක්ස් කියන්නේ මෝරාගේ අලුත් පෙම්වතාය. ඇලෙක්සා මෝරා නිතරම බීවිතින් සිටියත් හොඳ බැඳීමක් තියෙනවා. ඊළඟ දවසේ උදේ පාන්දරින් සිරකියුලිස් මාළු අල්ලන්න යනකොට කලින් දවසේ මාළු දලට හසු වුණ කෙල්ල ඉන්නවා දකිනවා. ඇය කියනවා අයවත් මේ ගමන එක්කන් යන්න කියලා. ඉතින් සිරකියුලිස් හිතන්නේ මාළු අල්ලන බෝට්ටුවක කෙල්ලෙක් ඉද්දී අවාසනාවන්තයි කියලා. ඉතින් අන්තිමට මේ කෙල්ලට තමන් එක්ක එන්න දෙනවා. මේ වෙලාවේ අයගේ නම වෙනුවට මුහුදින් ආපු කෙනා කියලා මේ වෙලාවේ කියන්නේ. කවදාවත් අහපු නැති විදිහට සින්දුවක් කියනවා. සමගම මාළු දැලට විශාල මාළුවෙක් හසුවනවා. ඉන්පසු දැල දමා තවත් පොකිරිස්සම් වැනි මාළු සිරකියුලිස් අල්ලගන්නවා. ඉන්පසු ලීන් සින්දුව නතර කරලා ඉන්න වෙලාවේ ආයෙමත් මාළු දැල දැම්මට මාළු දැල හිස්සලා තමයි තියෙන්නේ. පස්සේ ඔඩලින් සින්දුවක් කියන්න කියලා මාළු දැල දැම්මයින් පසුව සිරකියුලිස් කොච්චර මාළු අල්ලගන්නවාද කිව්වොත් අහුවෙලා ඉන්න පොඩි මාළු මුහුදට දානවා. ඒකේ වාදනය හා ගායනය වාසනාව ගෙනල්ල නිසා මාළුවන් ගොඩක් අල්ලගන්නවා. ඉතින් මේ විදිහට
වෙරළට ආවයින් පසුව මේ අල්ලගත්ත මාළු විකුණන්න මාකට් එකට යන්න ඔන්ඩීන්ට කතා කරනවා. ඇය අකමැති නිසා ඔන්ඩීන් ගෙදර යවනවා. සිරකියුලිස් මාකට් එකට ගිහින් පොකිරිස්සන් හා මාළුම් විකුණලව පස්සේ ඇඳුම් කඩේකට ගිහින් ඔන්ඩීන්ට ඇඳුම් ගන්නවා. ඇයට කරන ස්තුතියක් විදිහට තමයි සිරකියුලිස් ඇඳුම් ගන්නේ. ඊළඟට ඇනීව පන්තියෙන් ගත්තයින් පස්සේ සිරකියුලිස් ඇයට අලුත් රෝදපුටු එක්ක රේස් එකක් යන්න කතා කරනවා. දෙන්නා මේ විදිහට යන අතරේ සිරකියුලිස්ට කලින් කියපු කතන්දරේ ඉතුරු ටික කියන්න කියලා ඇනී හිතන විදිහට සුරංගනා කතාවේ ඉන්න ගැහැණු ළමයා ඇත්තටම දියකිඳුරියක්ද මේ දියකිඳුරියට මිනිසෙක් වෙන්න පුළුවන්ද කියලා තමයි ඇය කියන්නේ. පස්සේ ඇනීව මෝරාගේ ගෙදරට එක්කන් යන සිරකියුලිස් ගෙදර යද්දී තවමත් තාත්තගේ සුරංගනා කතාවේ අභිරහස ගැන සිතන ඇතිව එයාගේ තාත්තගෙන් පස්සේ යන්න තමයි පුංචි ඇනී තීරණය කරනවා. ඉන්පසු සිරකියුලිස් ඇයගේ පරණ ගෙදරට ගිහින් ඔන්ඩීන්ට කැම්බීම වගේම ඇඳුම් එහෙමත් දෙනවා. මේ ලැබුණු දේවල් වලින් ඔන්ඩීන් ගොඩක් සතුටු වෙනවා. සිරකියුස්ට මේ අතරදී කිස්සෙකුත් දෙනවා. ටිකක් ලැජ්ජා වෙන සිරකියුස් මුහුණ රතු කරන් එතනින් එළියට යනවා. මේ අතරේ ඇනී එයාගේ ආච්චිගේ ගෙදර තාත්තා මොනහරි දෙයක් හංගන් ඉන්නවයි කියලා සිතලා පුංචි ඇනීට සැකයක් එනවා. ඉන්පසු මේ පොඩි කෙල්ල පුස්තකාලයට ගිහින් දියකිඳුරියන් ගැන හොයලා බලනවා. මේ ගැන කුතුහලයෙන් ඉන්න ඇනී ආච්චිගේ ගෙදර යන්න තීරණය කරනවා. මේ වෙලාවේදී තමයි ඇය මුහුදුමේ පීනමින් සිටි ලස්සන ගැහැණු ළමයෙක්ව දකින්නේ. ඉතින් මේක තමයි ඔන්ඩීන් හා ඇනී මුලින්ම හම්බ වෙන දවස. ඉතින් මෙහෙම කල්පනා කරනවා මාගේ ඉස්සරහා ඉන්න කාන්තාව මිනිසෙක්ද දියකිඳුරියක්ද කියලා හිතලා ඔන්ඩීන් කියනවා ඇති මායා බලයෙන් මාව හොඳ කරන්න කියලා. ඔන්ඩීන් කියනවා ඇයට එහෙම බලයක් නැති කියලා. ඉන්පසුව සුහුදව කතා කර ඉඳලා ගොඩක් සුහුදනවා ඇනී සහ ඔන්ඩීන්. ඒ වාගේම ගොඩක් දේවල් දන්නවා. වාගේම දෙන්නා කතා කර ඉඳී ඇනී අහනවා. ඇනී සිතනවා ඔන්ඩීන් ආපහු මුහුදට යන්නේ නැත්තේ එයාගේ මුහුදු කපා නැති නිසා කියලා. මේ හේතු විශ්වාසයට පුරාවෘත්ත අනුව ඔන්ඩීන්ට කෝට් එක නැතුව මුහුදට යන්න බෑ. ඉතින් යාළුවනේ මේ කුතුහලය එක්කම අදට අපි නවතිනවා. ඊළඟ දවසේ මෙම කතාවේ ඉතුරු ටික අරගෙන අපි එනවා. ඉතින් ඔන්ඩීන්ට කුමක් වෙයිද මේ බව දැනගන්න අපව ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් කරන්න. ඉතින් යාළුවනේ ඉතුරු ටිකේ කුමක් වෙයිද පහල කමෙන්ට් සෙක්ෂන් එකේ ඒවා ඇඩ් කරන්න. එහෙනම් අපි ගිහිල්ලා එන්නම්.